සුබ දවසක් ඔයාලා හැමදෙනාටම. ගොඩක් සාදරයෙන් පිළිගන්නවා IQ help එකෙන් ගෙන අපේ අලුත්ම වීඩියෝ එකට. එහෙනම් අපි වැඩි වෙලා ගන්නේ නැතුව අද දවසේ අපේ 15 වෙනි ප්‍රශ්නෙට යමු. අද දවසේ 15 වෙනි ප්‍රශ්නේ තමයි ලෝකයේ විශාලතම ශීලපායේ සත්වයා වන්නේ A. අප්‍රිකානු වලියා, B. නිල්තල්මසා, C. ජිරාෆ්, D. හිමවලසා. හරි, දැන් උත්තර දෙන්න. පිළිතුර තමයි B. නිල්තල්මසා. හරි, එහෙනම් අද දවසේ දෙවෙනි ප්‍රශ්නයට යමු. අද දවසේ දෙවෙනි ප්‍රශ්නය තමයි අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක කීයක් තිබේද? A. 7යි, B. 8යි, C. 9යි, D. 10යි. හරි, දැන් උත්තර දෙන්න. පිළිතුර තමයි B. 8යි. හරි, දැන් ඔයාලට බලා ගන්න පුළුවන් සෞරග්‍රහ මණ්ඩලයේ පින්තූරයක්. එතකොට මේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 8ක් තියෙනවා. ග්‍රහලෝක ටික පිළිවෙලින් කිව්වොත් එහෙම බුධ, සිකුරු, පෘථිවි, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස්, නෙප්චූන්. ඔන්න ඔය පිළිවෙලට තමයි සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක පිහිටලා තියෙන්නේ. හරි, එහෙනම් අද දවසේ තුන්වෙනි ප්‍රශ්නයට යමු. අද දවසේ තුන්වෙනි ප්‍රශ්නය තමයි ලෝකයේ ගැඹුරුම විල කුමක්ද? A. සුපීරියර් විල, B. ටැන්ගානිකා විල, C. බයිකල් විල, D. වික්ටෝරියා විල. හරි, දැන් උත්තර දෙන්න. පිළිතුර තමයි C. බයිකල් විල. හරි, කලින් වීඩියෝ වල වගේම අදත් අපේ වීඩියෝ එකේ අවසානට ඔයාලට හිතන්න ප්‍රශ්නයක් එනවා. අද දවසේ ප්‍රශ්නය තමයි සීතල යුද්ධයේදී ජර්මනිය බෙදූ බිත්තිය කුමක්ද? A. චීන තාප්පය, B. බර්ලින් තාප්පය, C. යකඩ තාප්පය, D. යුරෝපීය තාප්පය. හරි, ඔයාලා හිතන්න මොකක්ද උත්තරේ කියලා. උත්තරය දන්නවා නම් කමෙන්ට් එකක් දායන්න. ඒ වගේම ඔයාලා ගත්ත ලකුණු ප්‍රමාණය කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. හරි, එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන්න අදට සමු ගන්නවා. සුබ දවසක්.